In proper purpose, all right, both have been. டேஸ்ட்டுக்கு சொல்லுங்க. Hi guys, welcome to my YouTube channel. ඉතින් අද vlog එකෙන් මම ඔයාලත් එක්ක මගේ experience එකක් share කරගන්න හිතුවා. මම A-level කරන කාලේ මම අහලා තිබ්බ දෙයක් තමයි අපේ හිටපු අයියලා අක්කලා කියනවා චපුර academic අමාරුයි, assignments වල වැඩ වැඩි කියනවා, ඊට පස්සේ exams වලින් ගොඩක් repeat කරනවා කියනවා, ස්ට්‍රෙස් එක වැඩි කියන ඔය වගේ කතන්දර ගොඩක් මම අහලා තිබ්බා. හැබැයි එතකොට මට ඒ ගැන කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ. හැබැයි මම දැන් චපුර මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ සෙකන්ඩ් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මම මගේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. චපුර මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරනවා නම් ඇත්තටම ඇකඩමික් වැඩ ගොඩාක් කරන්න තියෙනවා. හැම සබ්ජෙක්ට් එකකටම අදාළව අසයින්මන්ට් එකක් හරි මිඩ් එක්සෑම් එකක් හරි තියෙනවා. ඊටත් අමතරව ඒ සබ්ජෙක්ට් එකට ෆයිනල් එක්සෑම් පේපර් එකකුත් තියෙනවා. ඉතින් මේ ඔක්කොම කම්ප්ලීට් කරන්න ඕනේ අපි ඩිග්‍රී එකක් කරනවා නම්. ඉතින් අර අපි A-level කාලේ අහලා තිබ්බනේ අපේ සර්ලා මිස්ලා කියනවා කැම්පස් ගියාට පස්සේ මුකුත් කරන්න ඕනේ නෑ ඩිග්‍රී එක බලෙන් දීලා එළියට එවනවා කියලා. ඒ කතාව නම් සම්පූර්ණ බොරු. එහෙම මම දැනුවත්ව කිසිම ගවර්න්මන්ට් යුනිවර්සිටි එකවත් ප්‍රයිවට් යුනිවර්සිටි එකවත් නිකන් ඩිග්‍රී එකක් දීලා එළියට එවන්නේ නෑ. ඉතින් ඒ වෙනුවෙන් කරන්න ඇකඩමික් වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් කවුරු හරි කිව්වොත් යුනිවර්සිටි වල ඇකඩමික් වැඩ කරන්න ඕනේ නෑ බලෙන් ඩිග්‍රී එක දීලා එළියට යනවා කියලා ඇත්තට මේ කතාව බොරු. ඊට පස්සේ එක්සෑම්ස් ගැන ගත්තොත් එහෙම එක්සෑම් පේපර් එකක ෆයිනල් මාර්ක් එක තීරණය වෙන්නේ ස්ටෙප්ස් දෙකකින්. ඒ කියන්නේ අපිට අසයින්මන්ට් එකක් හරි මිඩ් එක්සෑම් එකක් හරි අනිවාර්යයෙන්ම ලියන්න තියෙනවා. ඊට අමතරව ෆයිනල් එක්සෑම් පේපර් එකකුත් තියෙනවා. එතකොට ෆයිනල් එක්සෑම් පේපර් එකෙන් අපිට 70 මාර්ක්ස් ගන්න පුළුවන්. අසයින්මන්ට්ස් වලින් එහෙමත් නැත්නම් මිඩ් එක්සැමිනේෂන් වලින් අපිට 30 මාර්ක්ස් ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි අපේ ෆයිනල් මාර්ක් එක තීරණය වෙන්නේ. ඉතින් එතනදී අපිට පොඩි chance එකක් තියෙනවා අපේ අසයින්මන්ට්ස් වලට ලකුණු අඩුයි නම් ඒ gap එක ෆයිනල් පේපර් එකෙන් cover කරගන්න. එහෙමත් නැත්නම් අපිට අසයින්මන්ට්ස් වලට ලකුණු හොඳට තියෙනවා නම් අපිට ෆයිනල් පේපර් එකට ලොකු ස්ට්‍රෙස් එකක් නැතුව කරගන්නත් පුළුවන්. මම කලින් කිව්වා වගේ මම අහලා තිබ්බ දෙයක් තමයි චපුර මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ එක්සෑම් වලින් ගොඩක් රිපීට් වෙනවා කියලා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මගේ ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් එකේදී සබ්ජෙක්ට් එකක් තිබුණා මම හිතුවා ඒක රිපීට් වෙයිම කියලා. හැබැයි ඒක රිපීට් උනේ නෑ. ඒකට සාමාන්‍යයෙන් හොඳ ග්‍රේඩ් එකක් තිබ්බා. ඒ වගේම සමහර යාළුවෝ හිටියා එයාලා රිපීට් වෙන්නේ නැති වෙයි කියලා හිතපු සබ්ජෙක්ට් රිපීට් වෙලා තිබුණා. ඉතින් ඒක තීරණය වෙන්නේ අපේ අසයින්මන්ට්ස් ෆයිනල් පේපර් එකේ මාර්ක්ස් උයි අපේ දීලා තියෙන මාර්ක්ස් ගයිඩ්ලයින් එකත් එක්ක. ඒ කියන්නේ ලකුණු අවම වට්ටමත් එක්ක. ඒ ඇරෙන්න කිසිම පර්සනල් රීසන් එකක් හින්දාවත් කිසිම දෙයක් හින්දා සාමාන්‍යයෙන් මම දන්න ධර්මයෙන් නම් එහෙම කවවත් රිපීට් කරන්නේ නැහැ. ඉතින් අපිට අද ලෙක්චර් එකක් තිබ්බා උදේම ඊට පස්සේ තිබුණේ අසයින්මන්ට් එකක් කරන්න. ඒ කියන්නේ මම ඔයාලට කලින් කිව්වා වගේ එක සබ්ජෙක්ට් එකකට අදාළව අපිට තිබුණා ඩෑෂ්බෝඩ් එකක් හදලා ඒක ප්‍රසන්ට් කරන්න. ඉතින් අද තියෙන්නේ ඒකේ ප්‍රසන්ටේෂන් පාර්ට් එක. පොඩ්ඩක් hina වෙන්න බෑ. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රසන්ටේෂන් එකක් කරනකොට අපි පුරුදු වෙලා තියෙනවා එකපාරක් හරි මේක කරලා ප්‍රැක්ටිස් කරලා බලන්න. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ අපේ හිටපු එක ගෲප් එකක් කරපු ෆයිනල් ප්‍රසන්ටේෂන් එක.
ඉතින් ඒ වැඩෙත් ඔහොම ඉවර කරලා අපි දැන් මේ යන්නේ අපිට තව අසයින්මන්ට් එකක පොඩි වැඩක් තියෙනවා. පොඩි වැඩක් කිව්වට ඒක අපිට තියෙනවා ප්‍රොඩක්ට් එකක් හදලා ඒක ලොන්ච් කරන්න. ඉතින් අපේ ගෲප් එකේ අය චූස් කරගත්ත ප්‍රොඩක්ට් එක හදන්න ඕන වෙන බඩු ටික ගන්න. අපි දැන් මේ පෙටා යන්නයි හදන්නේ. සාමාන්‍යයෙන් අසයින්මන්ට් එකක් කියලා කිව්වහම අපිට එකපාරටම මතක් වෙන්නේ එක ප්‍රසන්ටේෂන් එකක්, එහෙමත් නැත්නම් රිපෝට් එකක් ලියන්න, ඔය වගේ දේවල්. හැබැයි ඉතින් ඒ වගේ වැඩ අතරේ මේ වගේ ටිකක් ප්‍රැක්ටිකලි දේවලුත් අපිට කරන්න වෙනවා. ඉතින් අපේ ෆස්ට් ඉයර් එකේ තිබ්බා මේ වගේ ෂෝට් ෆිල්ම් එකක් හදන්න. ඉතින් දැන් සෙකන්ඩ් ඉයර් එකේ අපිට ප්‍රොඩක්ට් ලොන්ච් එකක් තියෙනවා කරන්න. ඊට පස්සේ රිසර්ච් එකක් කරන්න තියෙනවා. ඒ වගේ ඉතින් වෙනස් විදිහේ දේවල් ගොඩක් කරන්න තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක මට එඩිට් කරද්දී හිතිච්ච දෙයක් තමයි මේ channel එක මම නිකන් ආසාවට වගේ පටන් ගත්තට මේක මම තව පස්සේ කාලෙක මේ වීඩියෝස් බලනකොට මේ ඇතුලේ ගොඩාක් මතක එකතු වෙලා තියෙනවා කියලා. ඒ වගේම ඉස්සරහට ඔයාලට ඇකඩමික් වලට වැදගත් වෙන විදිහේ වීඩියෝ සීරීස් එකක් මම අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරලා දිගටම මාත් එක්ක ඉන්න. කොහොම හරි අපි කට්ටිය ආපු වැඩේත් කරගෙන මොන හරි කන්න ආවා. ඉතින් අපේ ටැමිල් යාළුවෙක් ඉන්නවා. එයා තමයි ඉතින් මෙතනට අපි එක්කගෙන ආවේ. டேஸ்ட் එක சொல்லுங்க. I want chocolate milkshake. I want falling. දැන් දෙකක් විතර ගන්න. අපි දෙකක් ගමු. දෙකක් එකයි හදන්න. හරි. මට දෙකම milkshake එකට කියලා. අර milkshake 200. කට්ටියත් එක්ක කාලා කියෝ ඉඳලා එළියට ආවට පස්සේ දැක්කේ හොඳටම කළුවර වැටිලා. කොච්චර පරක් වුණත් මේ වගේ තැනක් දැක්කම නොයා ඉන්න නම් හිතෙන්නේ නැහැ. මන් දන්නේ මට විතරද එහෙම හිතෙන්නේ කියලා. අද දවසේ ඉතින් ඔන්න ඔය විදිහට ගෙවුණා. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. බයි බයි.